නම් ඉතින් උදේ 4 විතර වෙලා. මම ඉතින් මූණ එහෙම හොදගෙන තමයි දැන් ඇවිත් ඉන්නේ. දැන් තේ එකක් හදාගෙන බීලා ගෙදර ඉතුරු වැඩ ටික කරන්න ඕනේ. උයන්නක් තියෙනවා. අද ඉතින් දවල් වෙලා අපේ අයියා එහෙම එනවා කිව්වා මෙහි. ඉතින් ඒගොල්ලෝ ආවම මම පුළුවන් විදියට චූටි වීඩියෝ කැලිකුත් ඔයගලන්ට බලන්න දාන්නම්කෝ. ඔයාලා මගේ අයියව දැකලත් නැහනේ. අයියා විතරක් නෙවෙයි මගේ නෑනත් එනවා හොඳේ. මම ඉතින් ඉක්මනට තේ එකත් හදාගෙන බීලා උයන්න තමයි ලැහැස්ති වුනේ. ඇත්තටම ටිකක් වෙලා යනකොට චූටි පැටව දෙන්නම හැරුණා. ඉතින් ටිකක් වෙලා යනකොට චූටි පැටව දෙන්නම හැරුණා. මම ඉතින් ලොකුවට වීඩියෝ කරන්න ගියේ නෑ. ගෙදර වැඩ ටික ඔක්කොම ඉක්මනට ඉවර කරගත්තා. දැන් ඉතින් මාසේ අන්තිම නිසා ගෙදරට ගෙනාපු බඩු ටික ඉවරයි. මම ඉතින් ගෙදරට බඩු ගේනකොට මාසෙටම ඇති වෙන්න එකපාර තමයි ගේන්නේ. ඔය චූටි දේවල් ඉවර වෙද්දි ගන්නව ඇරෙන්න හැමතිස්සෙම කඩෙන් ගන්න පුරුදු වෙලා නැහැ. මාසෙටම බඩු ගේන එක ලේසි. අපිට ඉතින් බඩු ගන්න නම් ටවුමටම යන්න ඕනි. එහෙමත් නැත්නම් ටිකක් දුරට යන්න ඕනි. පයින් යන දුර නෙවෙයි වාහනයක යන දුර වගේ. මේ පැත්ත ඉතින් හරියට කඩයක් නැහැ. ඔය බිස්කට් එකක් ගන්න වගේ කඩයක් නම් තියෙනවා. ඒ වුණාට ලොකුවට උයන්න කරන්න බඩු ගන්න මේ හරිය කඩයක් නැහැ. ඉතින් කවුරු හරි එනවා කිව්වහම ගෙදර තියෙන දේවල් වලින් උයා ගන්න තමයි ඉතින් වෙන්නේ. මට ඉතින් පුරුද්දක් තියෙනවා කොච්චර අමාරුකම් තිබ්බත් ගෙදරට එන කෙනාව බඩගින්න යවන්න හිතෙන්නේ නැති. අමාරුකම් කිව්වේ ඉතින් ගෙදර වැඩත් කරගෙන චූටි පැටව දෙන්නවත් ඉතින් බලා ගන්න එපා. ලොකු බබාගෙන් නම් ඉතින් ලොකුවට කරදරයක් නැහැ. එයා ඉතින් මං ගාවට වෙලා ඉන්නවා. ඒත් ඉතින් පොඩි බබා එක්ක වැඩ කරගද්දි ගොඩක් වෙලා යනවා. මොකද ඉතින් එයා චූ කරනවා, කක්ක කරනවා, අඬනවා, බඩගින්නි කෑ ගහනවා. එතකොට ඉතින් කිරිදිදී වඩාගෙන හුරුතල් කර එහෙම ඉතින් ඉන්න එපා. එතකොට ඉතින් චුට්ටක් වෙලා යනවා. ඒත් ඉතින් මට පුළුවන් විදිහට ගෙදර එන අයට මම ඉතින් සලකනවා. අපි ඉතින් ඔන්න ආච්චි අම්මලාගේ ගෙදර යනවා. ආච්චි අම්මලාගේ ගෙදර කියන්නේ මගේ හස්බන්ඩ්ගේ මහ ගෙදර. අපේ ගෙට උඩින් තමයි තියෙන්නේ. මේ අද ඉතින් අම්මා උදේ පාන්දර බෙහෙත් ගෙන යන සද්දය වුණා. ඉතින් උයලත් දන්නේ නැහැ නේ ගියේ චුට්ටක් බලලා එන්නම්. උදේ පාන්දරම නැගිටලා උයලා ගිහින් තියෙන්නේ. ඉුවේ නැත්තම් මම ඉතින් උයලා දෙන්න තමයි ආවේ. මේ උයලා ගිහින් තියෙන්නේ. ඒක නිසා උයන්න ඕනේ. වැස්ස නිසා මං හිතුවේ ඉතින් අයියලට එන්න බැරි වෙයි කියලා. කොහොම හරි ඉතින් වැස්ස පායපු ගමන්ම ඒගොල්ලෝ ගෙදරට ආවා. මම ඉතින් එයාලට බොන්න තේ හෙකුත් හැදුවා. මම කිව්වනේ ඉතින් මාසේ අන්තිම නිසා ලොකුවට ගෙදර දෙයක් නැහැ කියලා. කිරි එකක් හදලා ඉතින් බිස්කට් එක්ක තේ ටිකක් දුන්නා. මගේ අතින් බත් කටක් කාලම යන්න ඕනි කියලා ඒගොල්ලෝ එනකොට ඉතින් චිකනුත් අරගෙන ඇවිල්ලා. මම ඉතින් ඒ ටිකත් ඉක්මනට හදලා පරිප්පුවේ පපඩනුත් එක්ක එයාලට බත් ටිකකුත් කන්න දුන්නා. ඇත්තටම මම වීඩියෝ කරගත්තා. වීඩියෝ වෙලා නැහැ කියන්නකෝ. වීඩියෝ එක ඔන් කරලා නැහැ. ඉතින් එයාලා ගියාට පස්සේ අපි ආව පාරට ලොකු බබාට ඉතින් ටිකක් බයිසිකල් පද්දවන්න. එයා ඉතින් හරි ආසයි හවසට මෙහෙම පාරේ ඇවිදින්න.
ඉතින් හැමදාම වගේ ආව මෙහෙම පාරට එක්කගෙන එනවා. මේ ඉතින් දෙවෙනි දවස. දෙවෙනි දවසේ ඉතින් අපේ නැන්දලා ආවා අපේ ගෙදර. ඉතින් ඒගොල්ලන්ටත් මං තේ ටිකක් එහෙම හදලා දීලා එයාලටත් ඉතින් කන්න මොනවා හරි උයන්න හැදුවේ. ඇත්තටම මෙහෙම ගෙදරට කට්ටිය එනකොට මට නම් ගොඩක් සතුටුයි. මොකද ඉතින් මම තනියෙන්නේ මේ ගෙදර ඉන්නේ හස්බන්ඩ් එක්ක. ඉතින් කවුරු හරි ආවහම කියෝ කියෝ ඉන්නකොට හිතට මාරම සතුටක් දැනෙන්නේ. ඉතින් බබාලත් එක්ක ගෙදර වැඩත් එක්ක බිසී වෙනකොට අපි ගැන හිතන්න කාලයක් නෑනේ. ඒක නිසා ඉතින් කියෝ කියෝ ඉන්න කවුරු හරි ගෙදරට එනවට මං නම් ගොඩක් ආසයි. එනවා කියපු ගමන් ඉතින් හා එන්න කියන්න මං දෙපාරක් හිතන්නේ නෑ. ඉතින් ඒගොල්ලෝ තේ බොන අතරේ මම ඉතින් හදාගත්ත කට්ලට් ටිකත් බැදගත්තා. මම ඉතින් මේ හැමදේම තනියෙන් තමයි කරගත්තේ. මොකද මේ දවස් දෙකේම හස්බන්ඩ් වැඩට ගිහින් තමා හිටියේ. සැමන් කරි එකකුයි පරිප්පු කරි එකකුයි සැමන් දාලා හදාගත්ත කට්ලට්ුයි එක්ක එයාලටත් ඉතින් බත් කටක් කන්න දුන්නා. අනේ ඉතින් තව ටිකකින් ඒගොල්ලෝ යනවා කියලා දැනෙනකොට ටිකක් විතර දුකත් එක්ක. මොකද ආයිත් ඉතින් බබාලා දෙන්නත් එක්ක ඉතින් මම තනි වෙනවනේ. මෙහෙම ගෙදරට කවුරු හරි හැමදාම එනවා නම් කියලාත් හිතෙනවා. වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම්. බුදු සරණයි ඔයාලට.